කොහොමද ඔයාලට? ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ මම ආයෙත් vlog එකක් අරගෙන ආවා. ඉතින් මේ vlog එක දවස් 3ක වීඩියෝ ක්ලිප්ස් අරගෙන තමයි මම හැදුවේ. පළවෙනි දවස් දෙකේ වීඩියෝ ක්ලිප්ස් නම් ගොඩක් දවස් වෙනවා අරගෙන. අපි බලමු එහෙනම් vlog එකේ ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. ඔයාලට මේ ටික බලද්දිම පේනවනේ මම දැන් ඇවිත් ඉන්නේ කොහෙටද කියලා. මම ඉන්නේ ගෝල්ඩ් ෆේස් එකේ. යාළුවොත් එක්ක පොඩි රවුමක් දාන්න කියලා හිතාගෙන ගෝල්ඩ් ෆේස් ගිය දවසක ගනිපු වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි මේ තියෙන්නේ. මම ඉතින් ඒ ටිකත් ඔයාලට දැම්මා. අපි ගෝල්ඩ් ෆේස් එකට ගියේ දවල්. ඒ නිසා ඉතින් එතන ඉන්න බෑ ගොඩක් වෙලා. අවුව සැර නිසා අපි ටික වෙලාවයි හිටියේ. ඇත්තටම රැට නම් ගෝල්ඩ් ෆේස් එක මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් දවල්ට නම් ඉන්න බෑ එතන අවුවයි. ඉතින් ඔයාලටත් කියන්නේ ගෝල්ඩ් ෆේස් යනවා නම් දවල්ට වඩා රෑ තමයි යන්න හොඳම. මොකද දවල්ට ගොඩක් රස්නේ වැඩි. අපි කට්ටිය දා ගෝල්ඩ් ෆේස් එකට ගියේ වෙන වැඩකට ආපු ගමන් වෙලා වැඩියෙන් තිබුණා. ඉතින් ඒ නිසා තමයි අපි ගෝල්ඩ් ෆේස් එකට ගියේ. මේ වීඩියෝ ක්ලිප්ස් ටික මම ගත්තේ මැයි මාසේ විතර. ඒත් මට වීඩියෝ එක එඩිට් කරගන්න වෙලාවක් හම්බුනේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මේ වීඩියෝ එක ගේන්න පරක්කු වුණේ. ඒ වෙලාවේ තිබුණු අවුව නිසා අපිට ෆොටෝ එකක්වත් ගහගන්න හරියට හම්බුනේ නැහැ. ඉතින් අපි තීරණය කරා පික්මී එකක් දාගෙන අපි අර යනවයි කියපු වැඩේට යනවා කියලා. ඉතින් ඒ නිසා දැන් අපි මේ හදන්නේ පික්මී එකක් දාගෙන ඒ ලොකේෂන් එකට යන්න. දැන් අපේ පික්මී එක ආවා. ඉතින් දැන් අපි ලොකේෂන් එකට යන්න තමයි හදන්නේ. මේ පොය දවසක අපේ පන්සලේ තිබුණු පින්කමකදී ගනිපු වීඩියෝ එකක්. ඔයාලා බලනවා ඇති නේද පන්සලේ පොය දවස් වෙලත් ඇයි සෙනග නැත්තේ කියලා. මේ අපේ ගමේ පන්සලනේ. ඉතින් පන්සලේ එදා මං කිව්වනේ පින්කමක් තිබුණා කියලා. පින්කමට කලින් තමයි අපි පන්සලට ගියේ. අපේ පූජාවක් තිබුණා ඒක තියන්න. ඉතින් පහළ පන්සලේ පෙරහැරක් තිබුණා. පෙරහැර තාම මගේ එන ගමන් නිසා තමයි අපි පන්සලට වෙලා හිටියේ. ඔන්න දැන් නම් පෙරහැර එනවා. අපි පහළට ආව පෙරහැර එන නිසා. පෙරහැර තිබුණේ නම් ධාතු කරඬු වගේක් වැඩමුවා. ඉතින් ඒකේ ඒ අරගෙන එනකොට ඒ පෙරහැර තමයි තිබුණේ. එහෙනම් ඔයාලා බලන්නකෝ පෙරහැර.
පෙරහැර බලලා එහෙමම ගෙදර ආවා. මොකද පින්කම රෑ වෙනකන් තියෙනවා. ඉතින් ඒ නිසා අපි පරක්කු වෙන්න නිසා ගෙදර ආවා. මේ තියෙන්නේ මේ vlog එකේ අන්තිම දවසේ, ඒ කියන්නේ 3 වෙනි දවස. මම මුලින්ම යාළුවෝ දෙන්නෙක් කෙනකන් ස්ටේෂන් එක ළඟ හිටියා. ඊට පස්සේ අපි ආවා. මොකද අපිට එදා එක්සෑම් එකක් තිබුණා උදේ 9ට තිබුණේ. ඉතින් 9ට කලින් අපි ඔක්කොම එක තැනකට එකතු වෙලා ඊට පස්සේ තමයි එතනට ආවේ. දැන් අපිට එක්සෑම් එක ඉවරයි. එක්සෑම් එක ඉවරුනේ හවස 2ට විතර. අපි දැන් මේ ඉන්නේ ලේක් හවුස් එක පිටිපස්සේ. අපි එතනට ආව පොඩ්ඩක් ෆොටෝස් ටිකක් එහෙම අරගෙන යනවා කියලා හිතලා. මම හිතනවා ඉතින් ඉගෙන ගන්න කාලේ ඕනම කෙනෙක් මේ විදිහට යාළුවොත් එක්ක පොඩ්ඩක් පොඩි වෙලාවක් ගත කරලා ෆොටෝස් ටිකක් එහෙම අරගෙන තියාගත්තාම හොඳයි කියලා. මොකද කවදා හරි දවසක මෙමරිස් විදියට අපිට ඒව විතරයි ඉතුරු වෙන්නේ. අපේ අනිත් කට්ටිය ලේක් හවුස් එකේ ඉස්සරහ පැත්තෙන් ආවා බස් එකට නගින්න. මමයි මගේ යාළුවයි එකතු වෙලා අපි දෙන්න ස්ටේෂන් එකට ආවා ලේක් හවුස් එක පිටිපස්සෙන්. අපි දෙන්න කෝච්චියේ යන්නේ. ඒ නිසා දැන් මේ මම ට්‍රේන් එකේ ඉන්නේ යන ගමන්. ට්‍රේන් එකේ ගිහිල්ලා මම ආයෙමත් අපේ ගෙදර පාරේ බස් එකේ ආයෙමත් යන්න ඕන. ඉතින් දැන් මම බස් එකේ ඉන්නේ. එහෙනම් ඉතින් මේ vlog එක මෙතනින් ඉවර කරනවා. මගේ vlogs බලන ඔයාලා හැමෝටම ගොඩාක් thank you. ඉතින් ආයෙත් දවසක ලස්සන vlog එකකින් හම්බෙමු. එහෙනම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye.